ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කළෙමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, ඔබේ ඵල පවතින පිණිසත්. මාගේ නාමයෙන් ඔබේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුවද උන්වහන්සේ ඔබට දෙන පිණිසත්ය. ඉතින් ජේසු විරයි සිස්ටර්. ජෙසුවිට මිෂේ අපි දන්නවා ජේසු කියලා කියන්නේ අපේ ජීවිතේට ගොඩක් අත්දැකීම් වලින් අපිව පරිපූර්ණ කරන සහ අපිව සාක්ෂි දරන්න ඉදිරියට අරගෙන යන කෙනෙක් කියලා. ඒ අතරින් ගත්තාම සිස්ටර් අපේ ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයේ අත්දැකීම ලබන සිස්ටර්ට මං හිතනවා අපිටත් වඩා ජේසුව ගොඩක් ළඟින් දැනෙන අවස්ථා ඇති. ජේසුගේ ආදරය අත්දැකීම බෙදා ගන්න මේ අවස්ථාව මම භාග්‍යයක් කොට සලකනවා මිෂෙල්. ඒ වගේම ඔයාට මතක ඇති අපේ ලංකාව තුල ආර්ථික අර්බුද තත්ත්වයක් තිබුණා. ඒ කාලයේදී මම සේවය කරේ ගොඩාක් දුෂ්කර පළාතක වැඩිහිටි නිවාසයක. ඉතින් මම ඒ ආච්චිලා සීයලාට සේවය කරන අතර කාලය තුලදී තමයි මේ තත්ත්වය තිබුණේ. ඉතින් ඒ කාලයේදී ආච්චිලා සීයලාව ගෙනියන්න තිබ්බා මේ ක්ලිනික් එකට එක්තරා රෝහලකට. ඉතින් ඒ කාලයේදී ඩීසල් තිබුණේ නැහැ වාහනේ. නමුත් ආච්චිලා සීයලාව මං ගෙනියන්න ඕනේ සෑහෙන දුරකට යන්න ඕනේ. ඉතින් ඒ කාලයේදී මට හිතුණා මං දැන් කොහොමද මේ කරගෙන යන්නේ? මං කොහොමද මෙයාලව ගෙනියන්නේ? මෙයාලට කන්න බොන්න කෑම ටික ලෑස්ති කරගන්න ඕනේ. එතකොට ඒ යන ගමන අතරතුරදී තමයි මේ සියලුම දේ මම සිදු කරගන්නේ. කොහොමද මම මේක කරන්නේ කියලා මං ජේසු අම්මගෙන් එදා දවසම අහලා රෑ මං නිින්දට ගියා. නිින්දට යනකොට මං ඇත්තටම මගේ කාමරයේ තිබුණ ජේසු අම්මගේ ස්ටැචු එකක්. ඉතින් මං යාඥා කරලා මං ජේසු අම්මට කිව්වා ජේසු අම්මේ මේකට මොකක් හරි උත්තරයක් දෙන්න. මට තේරෙන්නේ නැහැ මෙයාලව එක්කගෙන යන්න ඕනේ ක්ලිනික් එකට අනිවාර්යෙන් සහ කෑම බීම ටිකක් ගන්නත් ඕනේ. මං කොහොමද මේක කරගන්නේ කියලා මට උදව් කරන්න කියලා මං ජේසු අම්මගෙන් අහලා නිදාගත්තා. 2 වෙනකොට මාව ඇහැරුවා. ඒ කියන්නේ කාන්තාවක් සුදු පාට සලුවක් ඒ දිලිසෙන ස්වරූපයක් මට දැනුනේ. මාව එකපාරට ඇහැරවලා කිව්වා පුතේ නැගිටින්න කියලා. මං ඇහැරුණා. ඇහැරලා වෙලාව බලනකොට 2යි වෙලාව. එතකොට මට ඒ වෙලාවට සිහියට නැගුණේ ඇත්තට මේ ජේසු අම්මා නේද මගේ ළඟට ආවේ කියලා. ඒ එකම මම දන ගහලා යාඥා කරා. යාඥා කරලා ඒ එකම මං ගොඩ වෙලා යාඥා කරා. එතකොට මං හිතන්නේ පාන්දර 4 වෙනකම් මං යාඥා කරා. ජේසු අම්මගේ ස්ටැචු එක දිහා බලාගෙන කොන්තේ කිව්වා. ඒ එකම මට ඇහුණා අපේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ එනකොට පාන්දර 4යි. මං ඉතින් ගිහිල්ලා ෆෝන් එක ආන්සර් කරා. ආන්සර් කරනකොට පෙට්‍රල් ෂෙඩ් එකේ අංකල් කතා කරේ. කිව්වා සිස්ටර් මේ ඩීසල් ඇවිල්ලා තියෙන්නේ. සිස්ටර්ට පුළුවන් අරගෙන යන්න කියලා. ඒකම පාන්දර 4යි. මං ඇහුවා ඒක කීයටද ආවේ කියලා. එතකොට කිව්වා සිස්ටර් පාන්දර 2ට කියලා. ඒ කියන්නේ ජේසු අම්මා මාව ඇහැරුවේ ඒ පාන්දර 2ට. ඒ වෙලාවෙම මම අපි ඩ්‍රයිවර්ට කතා කරලා එයාත් එක්කම ගිහිල්ලා අපේ තව සිස්ටර් කෙනෙක්වත් කතා කරගෙන ගිහිල්ලා ඩීසල් අරගෙන එයාලා කිව්වා සිස්ටර්ට ඕනේ තරම් ගන්න. මොකද වැඩිහිටි නිවාසෙට ඕනා. එහෙම කියලා ඉතින් මට අවශ්‍ය ප්‍රමාණයට මං අරගෙන මගේ එදා තිබිච්ච සියල්ම වැඩ කටයුතු සාර්ථකව නිම කරගත්තා. ඒ මං අත්දැකපු චූටි දෙයක් වෙන්න ඇති. නමුත් එදා මට ගොඩාක් ජේසුගේ ආදරය දැනුණා. හේතුව එතන හිටියේ කාත් කවුරුත් නැති ආච්චිලා සීයලව. ඉතින් ඒ යාලව බලා ගන්න තමයි උන්වහන්සේ මාව කැඳවලා තිබ්බේ කාලේදී. ඒ උන්වහන්සේගේ ආදරය එයාලටත් දීලා උන්වහන්සේ ඒ ආදරේ ජේසු අම්මා තුලින් දැනෙන්නට සැලසුවා. ඉතින් මිෂෙල් මං හිතන්නේ ඒක ලොකු ප්‍රාතිහාර්යයක් මගේ ජීවිතය තුළ සිදු වුණේ. ජේසු අම්මා මම දැක්කා. ඒ වගේම ජේසු අම්මාගේ ආදරය ඒ තුලින් ජේසුට මං ගොඩාක් ලං වුණා. ඉතින් මිෂෙල් මං කියන්නේ ඒ ජේසුගේ ආදරේ ජේසුගේ ප්‍රාතිහාර්ය මගේ ජීවිතය තුළ ඒ ලොකු හැරම් ලක්ෂයක් බවට පත් වුණා. එදා ඉඳලා මම හිතන්න ගත්තා උන්වහන්සේට සේවය කරද්දී උන්වහන්සේගේ ආදරේ බෙදා ගනිද්දී අපිට ගොඩාක් අභියෝග ප්‍රශ්න කම්කටොළු පැමිණෙනවා. නමුත් ඒවට සැලෙන්නේ නැතුව ජේසු අල්ලගෙන ජේසු අම්මවත් අල්ලගෙන ගමන යන්න ඕනේ කියලා. ඉතින් සිස්ටර් එක ගොඩක් ලොකු අත්දැකීමක්. ඇත්තටම ස්තුතියි අත්දැකීම ජේසුගේ ආදරයේ සාක්ෂි දරපු අවස්ථාව අපිත් එක්ක බෙදාගත්තට. එතන කියනවා මට හිතෙනවා ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාපත් කළෙමි. ඒ බයිබල් පාඩය ඇත්තටම ගැලපෙනවා. මොකද ජේසු අපිව අනිවාර්යෙන් තෝරගන්නේ යම්කිසි කාර්යයක් කරන්න. ඒකට අපි අනිවාර්යෙන් පළ දරන්න ඕනේ.
ඒ අවස්ථාවේ මං හිතනවා අපිව බලන හැමෝටමත් මේ සිස්ටර්ගේ කතාව, ඒ අත්දැකීම ලොකු සාක්ෂි දැරීමක් වෙයි. ඉතින් මේ අත්දැකීම තුළින් අපි දවසක ජේසුව හමු වෙනවා. ඒ ජේසුව හමු වෙන්න මේ ලෝකයට අපිව බිහි කරේ උන්වහන්සේ අපිව තෝරගත නිසායි. ඉතින් මේ බලන ඔබ සැමගින් ඉල්ලා සිටින්නේ ජේසුට ආදරය කරන්න, උන්වහන්සේ විශ්වාස කරන්න. ඒ යන ගමනේදී ජපමාලය දේව අම්මව හයියක් කරගන්න, ජපමාලය ආයුධ කරගන්න. ඉතින් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ඔබ සැමට ජේසුස්